මේ සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එක මම හැදුවේ පෙරේද රෑ කෑමට. රත් වුණ පෑන් එකට මුලින්ම බටර් ටිකක් දැම්මා. බටර් ටික දිය වුණාම බටර් ටිකට ඉස්සෝ ටික එකතු කරා. ඉස්සෝ ටික එකතු කරලා පොඩ්ඩ වෙලාවක් කලවම් කරලා ඒකට කහ කුඩු, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු එකතු කරලා බටර් එකේ බැදෙන්න තිබ්බා. පොඩ්ඩ වෙලාවක් ඉස්සෝ ටික බටර් එකේ බැදෙන්න තියලා පස්සේ ඒකටම පොඩියට කපාගත්තු දැල්ලෝ ටික එකතු කරා. දැල්ලොයි ඉස්සොයි තැම්බෙද්දී ඉබේම වතුර උනනවා. මං ඒකටම සුදුලුණු අමු ඉඟුරු කොටාගත්තු ටිකත් එකතු කරා. එකතු කරලා කලවම් කරා. වතුර පොඩ්ඩක් හිඳීගෙන වගේ එද්දී කපාගත්තු කැරට් ටිකත් එකතු කරලා හොඳට ඔක්කොම කලවම් කරා. කැරට් ටික පොඩ්ඩක් තැම්බුනාම ලීක්ස් ටික එකතු කරලා පොඩ්ඩ වෙලාවක් කලවම් කරලා බිත්තර දෙකකුත් ඒකටම එකතු කරා. එකතු කරලා ඔක්කොම හොඳට කලවම් කරා. මේ ශ්‍රිම්ප් සෝස් එක ගෙදර තිබුණ හින්දා ඒකෙනුත් ටිකක් එකතු කරා. ඒවා අවශ්‍යම නැහැ. ගෙදර තිබුණ හින්දායි මං එකතු කරේ. ශ්‍රිම්ප් සෝස් එකක් දාලා හොඳට කලවම් කරාට පස්සේ බත් ටික ටික එකතු කරලා ෆ්‍රයිඩ් රයිස් එක හදාගත්තා. ශ්‍රිම්ප් සෝස් එක නම් මං ජපානෙන් ගත්තු එකක් නෙවෙයි. ඒක සිංගප්පූරු වල එකක්. ලංකාවේ තියෙනවද කියලා මම දන්නේ නැහැ. බත් ටික දාලා ඔක්කොම හොඳට කලවම් කරාට පස්සේ ලුණු බලලා තව ලුණු ටිකකුත් මං එකතු කරා. ඊට පස්සේ ලිප වහලා ඔක්කොම හොඳට කලවම් කරා. මේ ෆ්‍රයිඩ් රයිස් එක කෑවේ ගෙදර හදලා තියපු චිලි පේස්ට් එක විතරයි. විශේෂයෙන් කිසි දෙයක් මේක කන්න හැදුවේ නැහැ. චිලි පේස්ට් එක මේ උණු සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එක ගොඩාක් රසයි. මම මට ගෙදර තිබුණ එළවලු ටික විතරයි එකතු කරගත්තේ. ලීක්සුයි කැරටුයි. ඔයාලා කැමති නම් බෝංචි ගෝවත් එකතු කරන්න පුළුවන්. මං හදපු සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එකෙන් අදහසක් අරන් ඔයාලත් හදලා බලන්න. ගොඩාක් රසයි. ඔයාලට පුළුවන් ඔයාලා කැමති ඔයාලට ආවේනික විදියකට මේක හදාගන්න.